ලංකාවට ආව ඉන්දියාවේ තරු. ඉතින් ශ්‍රී ලංකාවට ආව ඉන්දියාවේ තරු. ඉතින් ශ්‍රී ලංකාවේ අයත් සමග කෝටිපති ව්‍යාපාරිකයන් සහ ශ්‍රී ලංකාවේ නළුවන් සමග රාශිගත සම්බන්ධතා තියෙන ඉන්දියාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ නිලියන් ගැන තමයි වීඩියෝ එකක් ගන්න. ඉතින් පළවෙනියටම රශ්මිකා මන්දනා. ඉතින් ශ්‍රී ලංකාවේ කෙනෙක් සමග සම්බන්ධතාවයක් ඇයට තියෙනවා. ඉතින් ඒ පිළිබඳව වීඩියෝ එකක් ඉස්සරහට කරනවා. ඉතින් ශ්‍රී ලංකාවට ආව නිලියන් අතර රශ්මිකා මන්දනා ප්‍රධාන වශයෙන් වෙනවා. ඉන්දියාවේ ඉන්න බොහොම හොරතල්ම නිලිය වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉන්දියාවේ ඉන්න බොහොම ලස්සනම හොරතල්ම බොහොම ප්‍රසිද්ධ නිලියක් විදිහට රශ්මිකා මන්දනා හඳුන්වන්න පුළුවන්. ඉතින් මුළු ලෝකෙම දන්න ප්‍රසිද්ධම නිලියක් විදිහට අපිට රශ්මිකා මන්දනා හඳුන්වන්න පුළුවන්. කාජල්. ඉතින් කාජල් කියමු මුළු ලෝකෙම දන්න චරිතයක් තමයි කාජල් කියන්නේ. ඉතින් කාජලුත් ශ්‍රී ලංකාවට ආව ඉන්දියාවේ අති සුප්‍රසිද්ධ නිලියක්. ඉතින් බොහොම දක්ෂ සම්මානනීය සුප්‍රසිද්ධ නිලියක් විදිහට කාජල් අග්‍රවාල් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවට ආපු නිලියන් විදිහට බොහොම ලස්සන මුළු ලෝකයක්ම දන්න ආදරය කරන නිලියක් විදිහට අපිට කාජල් අග්‍රවාල් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉන්දියාවේ ඉන්න බොහොමත්ම ප්‍රසිද්ධ තාමත්ම දක්ෂ නිලියක් කාජල් කියන්නේ. ඉතින් මේ වෙන විට කසාද බැඳලා විවාහ ජීවිතය ගත කරමින් තමයි ඇය ඉන්නේ. ඉතින් ඉදිරියට ඇයගේ අලුත්ම ෆිල්ම් රිලීස් එකක් බලා ගන්න පුළුවන් ඒ ඔයගොල්ලන්ට. ඉතින් බොහොම ලස්සන ඉතාමත්ම දක්ෂ නිලියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කාජල් අග්‍රවාල්. ශ්‍රුති හසන්. ඉතින් ඉන්දියාවේ ඉන්න හුරතලි විදියට අපි ශ්‍රුති හසන් හඳුන්වන්න පුළුවන්. බොහොම ලස්සනම ඇස් දෙකක් තියෙන නිලියක් තමයි ශ්‍රුති හසන් කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට ආව ඉන්දියාවේ බොහොම දක්ෂ ඉතාමත්ම ලස්සන නිලියක් විදියට අපිට ශ්‍රුති හසන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රුති හසන්ටත් සම්බන්ධයක් තිබුණා ශ්‍රී ලංකාවේ කෙනෙක් සමග. දැන් ඒ සම්බන්ධය නැහැ. ඉතින් ශ්‍රුතිත් අපිට හඳුන්වන්න පුළුවන් ඉන්දියාවෙත් ඉඳලා ලංකාවට ආපු මුළු ලෝකයක්ම දන්න බොහොම දක්ෂ නිලියක් විදිහට. ඉතින් ශ්‍රුති කියමු මුළු ලෝකෙම දන්න චරිතයක්. බොහොම ලස්සන සහ බොහොම හොරතල් නිලියක් විදිහට අපිට ශ්‍රුති හසන් හඳුන්වන්න පුළුවන්. පූජා උමාශංකර. ඉන්දියානු භාෂාවේ සහිත ශ්‍රී ලංකා නිලිය තමයි පූජා උමාශංකර කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ තිබෙන බොහොම ප්‍රසිද්ධ වෙච්ච සිනමා චිත්‍රපටි බොහොමයකට රංගනයෙන් සහාය දැක්වූ ප්‍රධාන චරිත දැක්වූ නිලියක් විදිහට අපිට පූජා උමාශංකර හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න බොහොම ප්‍රසිද්ධම නිලියක් සිනමා නිලියක්. ඉතින් සම්මාන දිනු බොහොම ප්‍රසිද්ධ නිලියක් විදිහට අපිට පූජා උමාශංකර හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉන්දියානු භාෂාවේ සහිත ශ්‍රී ලංකාවේ ඉන්න දැන් ශ්‍රී ලංකානු සිනමා චිත්‍රපටවල රංගපාන නිලියක් විදිහට අපිට පූජා උමාශංකර හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න පුළුවන්. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉස්සරහටම.